එතකොට යාළුවනේ ඔන්න ඔය වගේ තැන්වලත් අපිට රටා නිර්මාණය කරන්න පුළුවන්. 1 2 3 4 කියලා පේස් 4කට හදා ගන්නවා. දකුණු පැත්ත ඊතල ටිකක් දුවනවා. ඊට පස්සේ වම් පැත්ත වැඩ කරනවා. ඊට පස්සේ ඊතල ටික එකතු වෙලා වෙනම රටාවක් හැදෙනවා. එතකොට ඒ ඊතලේ මැද ඒ කියන්නේ දැන් ඊතල දෙක එකතු වෙනවා වෙන උදාහරණයක් විදිහට මම ඔයාලට ඇඳලා පෙන්නන්නම් එකක්. මෙන්න මේ අතර ඊතලයක් වැඩ කරනවා කියලා. හරිනේ මේ අතර ඊතලයක් වැඩ කරනවා. තව ඒ වගේ ඊතල තියෙනවා. මෙහෙමත් ඒ අතරත් තියෙනවා. එතකොට යාළුවනේ අපි දැන් මේ ඊතලයේ මේක අනිත් පැත්තට ගන්න ඕනේ. එතකොට මේ ඊතලයේ වගේම එකක් අන්න මේ පැත්තට එනවා. මම මේ දල අදහසක් ඔයාලට දෙන්නේ. එතකොට හිතන්න යාළුවනේ මෙන්න මේ ඊතල දෙක නැතුව. මෙන්න මේ ඊතල දෙක නැතුව ගත්තාම මේක දුවන්නේ දකුණු පැත්තට. එතකොට හිතන්න මේ දෙක වැහුණාම අන්න මේක එනවා ආයේ වම් පැත්තට. හරිනේ. එතකොට මේ දෙකම එකතු වුණාම අපිට පේන්නේ මෙන්න මේ වගේ නිකන් අලුව කැටයක් වගේ රටාවක් අපිට හදාගන්න පුළුවන් මේ දෙකම එකවර වැඩ කරද්දී. හරිනේ. එතකොට මේක මැද. මේක මැදත් මෙතන ඉඩක් තියෙනවා. ඔයාලට පේනවා. මෙන්න මැද ඉඩක් තියෙනවානේ. මෙන්න මේ මැද ඉඩ තියෙනවා. ඒ වගේම දැන් යාළුවනේ බෝඩරේ අපි මෙන්න මෙහෙම ගත්තාම මේ මෙතනත් ඉඩ තියෙනවානේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඩක් තියෙනවා මේ. ඒ වගේම මෙතන ඉඩක් තියෙනවා. මේ හරිය ඉඩ තියෙනවා. ඔයක වටේ ඉඩක් තියෙනවානේ යාළුවනේ. ඔන්න ඔය වගේ ඉඩ තියෙනවා. එතකොට යාළුවනේ ඔන්න ඔය වගේ තැන්වලත් අපිට රටා නිර්මාණය කරන්න පුළුවන්. ඒක දැන් උදාහරණයක් විදිහට දැන් මම ඉස්සෙල්ලා ගත්ත වෙන මේ ඊතර වලින් අඩේ ඒ කියන්නේ රටාව නිර්මාණය වෙද්දී අපිට පුළුවන් මේ මැද රවුම් වලින් මොකක් රටාව නිර්මාණය කරන්න. මෙතන රවුම් හදන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මෙතනට කොටු දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිකෝණ වගේ හදාගන්න පුළුවන්. ඒ වගේ කැමති පැටර්න් එකක් අපිට මෙතන නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණ තියෙනවා. මෙන්න මේ වගේ ත්‍රිකෝණ. ඒ කියන්නේ අර මෙන්න මේ ඊතල වලට එහා පැත්තෙන් ත්‍රිකෝණ තියෙනවා. මේ ත්‍රිකෝණ වලින් ඔයාලට රටාව නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේ යාළුවනේ රටා ගණනාවක් මෙන්න මේ ආශ්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ පෙළෙන් කතා කරන්නේ අපි කොහොමද අන්නේ රටා නිර්මාණය කරගන්නේ කියලා. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු කොහොමද මෙන්න මේ ඊතල එහෙම නැත්නම් දකුණට සහ වමට වැඩ කරන ඊතල ටික මේකේ නිර්මාණය කරගන්නේ කියලා. එහෙනම් යාළුවනේ ඔන්න ඔයාලා හිතන්න උදාහරණයක් විදිහට ගන්න මේ තියෙන තොරණක බෝඩරයක් කියලා. හරිනේ. එතකොට අපි කරගන්න ඕනේ යාළුවනේ ඉස්සෙල්ලාම මේක ඊතල ටික නිර්මාණය කරගන්න ඕනේ. ඒක කරද්දී ඔයා මේක හරියටම දෙකට බෙදා ගන්න. හරියට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ ඊතල ටික නිර්මාණය කරගත්තාම තියෙන්නේ. ඒතකොට යාළුවනේ මේක බැලු බැලමට පේන්නේ නැහැ. මෙතන ඊතල තියනවා කියලා. අපිට පේන්නේ නිකන් අලුව කැටේ වගේ ඩිසයින් එකක්. එතකොට යාළුවනේ මේකේ ඊතල ටික මම දැන් පැහැදිලිව පේන්න අපි මේකේ ලයිට් ටික සෙට් කරගන්න ඕනේ. ඒ කියන්නේ යාළුවනේ මම මෙන්න මේ හදලා තියෙන්නේ මෙතනින් එක ඊතලයක්. මේ ඔයාලට පේනවා මෙන්න මෙහෙම. මේ තියෙන එක ඊතලයක්. ඊට පස්සේ මේ තියෙන එකේ අනිත් ඊතලෙ. මේ අනිත් එක සහ ඊට පස්සේ මේ පැත්තේ. හරිනේ. මේ තියෙන අන්තිම එක. ඊට පස්සේ මේකේ වම් පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ ඊතලෙ. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් එකක් තියෙනවා. තව මෙහෙට තියෙනවා. හරිනේ. එතකොට ඒ විදිහට තමයි මේකේ ඊතල ටික බඳගන්නේ. ඔයාලා මතක තියාගන්න මෙන්න මේ වගේ දුරවල් සමානව ගන්න. එතකොට මේ කරන රටාව අපිට ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. එතකොට මේකේ ලයිට් ටික සෙට් වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ යාළුවනේ ඔයාලට පුළුවන් මේ තලයේ විදිහට ලයිට් ටික සෙට් කරගන්න. ඒ කියන්නේ මෙන්න මෙතනින් එක බල්බයක් හදාගත්තොත් ඊට පස්සේ මෙතනින් ඔන්න ඔය විදිහට යාළුවනේ ඔයාලට පුළුවන් මෙතනදී ලයිට් නිර්මාණය කරගන්න. හරි. ඉතින් යාළුවනේ එතකොට මෙන්න මේ දැන් ඔයාලට පැහැදිලිද මේකේ ලයිට් තියෙන්න ඕන විදිහ. මේකේ යාළුවනේ නියුට්‍රල් ටික අපි මෙන්න මෙතන එකක් කරනවා. ඊට පස්සේ පේස් එකත් එතනින්ම එකක් කරගන්නවා. හරිනේ. ඔන්න ඔය විදිහට තමයි මේකේ අපි වයරින් එක කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ යාළුවනේ ඔයාලා කරන්න ඕනේ මේ ඊතල ටිකේ මේ කියන්නේ මෙන්න මේ දකුණු පැත්තට වැඩ කරන ඊතල සෙට් එකේම නියුට්‍රල් එක එකක් කරගන්න ඕනේ. හරිනේ. නියුට්‍රල් එක එකක් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් මම මෙන්න මේ විදිහට මේකේ නියුට්‍රල් ටික හදා ගන්නවා. හරිනේ. මෙන්න මේ විදිහට මම මේකේ නියුට්‍රල් එක හදා ගන්නවා. ඊට පස්සේ මේක අපි නියුට්‍රල් කියලා තියාගමු. හරිනේ. ඊට පස්සේ යාළුවනේ මේකේ පේස් හදාගන්නේ කොහොමද? දැන් ඔයාලට පේනවා 1 2 3 4 කියලා තියෙනවා. එතකොට යාළුවා මේක 1 2 3 4 කියලා පේස් 4කට හදාගන්නවා. හරිනේ. මෙතන තියෙන්නේ පළවෙනි එක, ඊට පස්සේ දෙවෙනි පේස් එක, තුන්වෙනි එක සහ හතරවෙනි එක. හරි යාළුවනේ ඔන්න ඔය විදිහට අපි 1 2 3 4 කියලා channel 4ක් හදාගන්නවා. දැන් ඔයා හිතන්න මෙතන 4ෙන් ඉවර වුණා කියලා. ඒ කියන්නේ දැන් මෙතන අපි හදලා තියෙන channel 4කට. එතකොට යාළුවනේ අපි හිතන්න තව මෙහෙම ඉඳලා තියෙනවා කියලා ඉස්සරහට. එතකොට අපි කරන්නේ අන්න දැන් channel 4ක් ඔයා උපරිම හදාගන්න. ඔයා ඊට වඩා channel මේක නිර්මාණය කරන්න යන්න එපා. මොකද එතකොට එහෙම වුණොත් එහෙම ගොඩක් වෙලා ඒ තොරණේ බෝඩරේ නිමිලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා දැන් 4ෙන් ඉවර වුණාට පස්සේ
පස්වෙනි එකක් මෙතනින් එනවනේ. අන්න පස්වෙනි එකට කරන්න ඕනි මෙතන එකේ තියෙන පේස් එකම සෙට් කරන්න ඕනේ පස්වෙනි එකට. තේරුණානේ? එතකොට මේකේ වැඩ කරන්න පේස් 4යි. අන්නේ පස්වෙනි ඊතලයට දෙන්නේ මෙන්න මේ පළවෙනි පේස් එක. හරිනේ? එතකොට ඔයාලට මම හිතනවා දැන් මම කියප එක තේරෙන්නේ කියලා පළවෙනි පේස් එකම තමයි මෙතනින් අපි පස්වෙනි ඊතලයකුත් හැදුවොත් අන්නේ ඊතලයට සෙට් කරන්න ඕනි. එතකොට ඔයාලට ෆ්ලෑෂර් කොටේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. හරි. ඉතින් ඔයා මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ෆ්ලෑෂර් කොටේ හදාගන්න ඕනි. එතකොට මෙතනදී වෙන දේ මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඉස්සෙල්ලා මෙතනින් වැඩ කරන්න යාළුවනේ පළවෙනි කම්බිය. එතකොට මෙතන දාලා පළවෙනි ඊතලෙපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක, ඊට පස්සේ දෙවෙනි ඊතලෙ. තුන්වෙනි එක, තුන්වෙනි ඊතලෙ සහ අන්තිමට හතරවෙනි මේ ස්පෝක් එක. ඒ කියන්නේ හතරවෙනි ඊතලෙ. හරිනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ඊතල ටික දකුණු පැත්තට වැඩ කරනවා වගේ දුවනවා වගේ පැටර්න් එකක් මෙන්න මේ හරහා නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට යාළුවනේ ඔයාලට පුළුවන් මේ තහඩුවේ මෙන්න මේ තහඩු ටික ලං කරලා එතකොට තහඩු වල මේ හැඩය වෙනස් කරලා වගේ මේ රටාව දුවන වේගය වැඩි කරලා එතකොට දුවන විදිහ වෙනස් කරලා ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒක යාළුවනේ ඔයාගේ නිර්මාණශීලීත්වය අනුව ආර කරගන්න පුළුවන්. එතකොට යාළුවනේ ඔන්න විදිහට තමයි මෙන්න මේ ඊතල ටික දකුණු පැත්තට දුවනවා වගේ අපි නිර්මාණය කරගන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මෙන්න මේ වගේම වම් පැත්තට දැන් අපි මේ කතා කරේ දකුණු පැත්තට වම් පැත්තට ඊතල ටික කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් යාළුවනේ තවත් දවසක තවත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්නම්. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. ඊතල එකතු වෙලා රටා නිර්මාණය වෙනවා. ඒ කියන්නේ